මම හිතන්නේ ප්‍රදේශයේ තවත් බඩ තුනක් වශයෙන් තමයි සඳහන් වන්නේ. අවිෂ්ක මඩෝස සහ සඳරුවන් පෙත්තු මෙන්න ඔවුන් වේගය වැඩි කරගන්න උත්සාහ කරනවා. දක්නට ලැබෙනවා මෙන්න ඔවුන් දෙදෙනා දක්ෂ ක්‍රීඩකයන් දෙදෙනෙක්ගෙන් අද දවසේ ඔහු කලකට පසුව මම හිතන්නේ තරගයේ ක්‍රීඩකයන් දෙදෙනා ගලවාගෙන ඉදිරියට යනවා. ඉතින් සුමන වීර වසන්ත මෙන්න ඉදිරියට යන මොහොත තමයි අපි දක්නට ලැබෙන්නේ. මෙවර තප්පර ගන්නකින් පොලිසියට ජයග්‍රහණය අත්විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ විදිහත් එක්ක ඔහුට දෙන සහාය මැඩෝස් සඳහන් වෙනවා නොවනුමානයි. ඉතින් සුජීව නාමල් පියතිගම වෛද්‍යතුමන් පාවති ක්‍රීඩාවේ ඔහු පැමිණෙමින් නැත්නම් බොහෝ දුරට අවකාශය ලැබුණේ සිංහගේ ගම්පියසේ වනාත වෙල්ලුවෙන් පුතරම නියෝජනය කරමින්ද සඳහන් වන්නේ. ඉතින් ඔන්න මේ වෙලාවේ අද වනාත වෙල්ලුවට වගේම සියලුම ක්‍රීඩකයන්ට ප්‍රේරා රේඛාවත් එක්ක පසු කරමින් ඉදිරියට මේ වෙලාවේ මම හිතන්නේ ලෙස මාජික මේ වෙලාවේ ජයග්‍රහණය සටහන් වෙනවා. ස්පින් ජය රේඛාවත් එක්ක ඔහු වේගවත් ලෙස විනාඩි 4කට වඩා කාල ගණනයක් සටහන් වෙනවා. වේගයෙන් සටහන් වෙමින් ජයග්‍රහණය සටහන් වේගවත් ලෙස. ඉතින් ඔහුට සියලුම දෙනා සුබ පතමින් මම හිතන්නේ වේගවත් පෙම්මකින් වේගවත් ලෙස විනාඩි 4කට කාල ගණනයක් තමයි සටහන්. ඔව් අවශ්‍ය ඉන්න මේ වෙලාවේ අවශ්‍ය මොකද හිතන්නේ මේ ජයග්‍රහණයත් එක්ක මම හිතන්නේ අද දවසේ වේගවත් ලෙස ඉදිරියට යනවා. මොකද හිතන්නේ? තරගයක් ලබා දුන්නා. ඔව් විනාඩි 4කට වඩා කාල ගණනයක් සටහන් වෙනවා. මම හිතන්නේ ඒ ගැන මොකද හිතන්නේ? හොඳයි ජය වේවා අවිෂ්ක. ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබුණා මට. ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ ස්පින් ටූර් එකක තමයි ස්පින් කෙරුවේ. ඇත්තට යත් එක හරි ස්පින් කළා අද දෙවෙනිය වුණා මම මායියයි විතරයි හිටියේ. ඇත්තටම අමාරුයි මුලින් ඉඳන්ම ප්‍රධාන කුකුරු තමයි තරගයේදී ඉතාමත් වෙනසයි